Hello everyone, welcome to the Living Life Diaries. ඉතින් මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ අපේ සිංගප්පූර් ටුවර් එකේ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් පළවෙනි වීඩියෝ එක කවුරුහරි බැලුවේ නැත්නම් ඒක බලලම් මේක බලන්න. මොකද ඒකෙදි තමයි අපි මම විශේෂයෙන්ම කියන්නේ අපි ට්‍රාන්සිට් එකක ගත්තට මේ ටුවර් එක ප්ලෑන් කරේ. පැය 36ක් 37ක් වගේ කාලයක් තිබුණේ. ඉතින් කාලය ඇතුළත අපි බලන්න පුළුවන් උපරිම දේවල් කවර් කරා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම අරන් ආවිල්ලා ඇති. අපි සිංගප්පූර් වල ෆස්ට් ඩේ එකේ නයිට් ටයිම් එකට කලින් මර්න බේ සෑන්ඩ්ස් වල ස්කයි පායක ඔබ්සර්වේෂන් ඩෙක් එක බැලුවා. ඉතින් සිංගප්පූර් සිටි එක ලස්සනට පේනවා. ඊළඟට අපි ඩ්‍රීම් වර්ල්ඩ් එකක් වගේ තිබුණ ආර්ට් සයන්ස් මියුසියම් එකට ගිහිල්ලා ෆියුචර් වර්ල්ඩ් එකේ ඇතුළේ මොනවද තිබුණේ කියලා පෙන්නුවා. ඊළඟට අපි ගියා මර්ලයින් පාක් එකට. සිංගප්පූර් වල නැෂනල් සිම්බල් එක තමයි මර්ලයින්. අපි ඒකත් බලලා තමයි හවස හොටෙල් එකට ඇවිල්ලා නයිට් ටයිම් අපි අයිටනරි එකේ තිබුණේ කොහෙද කියලා බලන්න තමයි අපි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් අපි බලමු අපි නයිට් ටයිම් එකේ මොනවද කරේ කියලා. ඉතින් අපි නයිට් ටයිම් එකේ යන්න සිලෙක්ට් කරේ සිංගප්පූර් ෆ්ලයි එකට. සිංගප්පූර් ෆ්ලයි එක කියන්නේ one of the world largest observation wheel එකක්. මේක මීටර් 165ක් උසයි. ඒ වගේම මෙතන ඉඳන් අපිට බලද්දි 360 panoramic view එකක් බලා ගන්න පුළුවන් මුළු සිංගප්පූර් වලම. ඉතින් නයිට් ටයිම් එක අපි සිලෙක්ට් කරේ ලයිට්නින් එක හරිම ලස්සනට බලා ගන්න පුළුවන් වෙන නිසා මේකට ටිකට් එකක් අපි අනිවාර්යෙන් අරගන්න ඕනේ. ඉතින් ටිකට් එක බුක් කරගන්න පුළුවන් Klook app එකෙන් හරි වෙබ්සයිට් එකෙන් හරි. සිංගප්පූර් ඩොලර් 54ක් වගේ තියෙන්නේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එක ඊට වඩා ටිකක් අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ ටිකට් එකට අපිට ඉන්ක්ලූඩ් වෙන්නේ සිංගප්පූර් ෆ්ලයි එක විතරක් නෙමෙයි. ඒකත් එක්කම ද ටයිම් කැප්සූල් එකත් බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම එක්සිබිෂන් එකක් වගේ තියෙන්නේ. මේකෙදි අපිට කියන ස්ටෝරි එකක් වගේ සිංගප්පූර් වල පාස්ට් එක, ප්‍රසන්ට් එක, ෆියුචර් එක කොහොමද සිංගප්පූර් මේ තැනකට ආවේ කියන එක. ඒක තියෙන්නේ ප්‍රොජෙක්ෂන්ස් උයි ඇනිමේෂන්ස් එක. ඉතින් හරිම ලස්සනට ටික බලා ගන්න පුළුවන්. ඒකෙදි අපිට ගයිඩ් කරන්නේ R65 කියලා රොබෝට් කෙනෙක්. එයාව ගයිඩන්ස් එක තමයි අපිට මේ ස්ටෝරි එක කියාගෙන යන්නේ. ඉතින් ඒකත් හරිම ලස්සනයි. අපිට ඒ ටික බලාගෙන තමයි සිංගප්පූර් ෆ්ලයි එකට යන්න තියෙන්නේ. The boy's name was Nadir. His wits saved the village people and maintained the local religion. Surrounded by deep and calm waters, Singapore has charted the destiny of the maritime nation in earliest history. Growing trade between India and China first saw Singapore in the ඉතින් අපි ඒ ටික බලලා එළියට ආවා සිංගප්පූර් ෆ්ලයි එකට යන්න. සිංගප්පූර් ෆ්ලයි එකේ සම්පූර්ණ රයිඩ් එක 30 මිනිත්ස් වගේ තියෙන්නේ. ඒ වගේම 30 මිනිත්ස් වුණාට මේක හරිම ස්ලෝ තමයි මූව් වෙන්නේ. ඒ හින්දා අපිට හොඳට වීව් එක බලා ගන්න පුළුවන් මුළු සිංගප්පූර් වලම. ඒ වගේම අපිට වාඩි වෙන්න තියෙන්නේ පොඩි ස්මෝල් ෆෙරීස් වගේ වීල් සීට්ස් නෙමෙයි. මේකේ තියෙන්නේ ටිකක් ලොකු එයාර් කන්ඩිෂන් ග්ලාස් කැප්සූල් එකක්. ඒක නිසා අපිට සම්පූර්ණ වීව් එක හොඳටම බලා ගන්න පුළුවන්. ඉතින් මේක හිමීට මූව් වෙද්දී අපිට මුළු වටේම පේනවා. ඉතින් ළඟින්ම අපිට පේනවා මර්න බේ සෑන්ඩ්ස්, ගාන්ස් බයි ද බේ, මර්ලයින්, ඒ වගේම සිංගප්පූර් රිවර් එක පේනවා. සිංගප්පූර් ස්පෝර්ට්ස් හබ්. ඒ වගේම අපිට තව ඈතට බලනවා නම් සිංගප්පූර් වලින් එහාට වුණත් අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මේ සිංගප්පූර් ෆ්ලයි එකේ යද්දී. ඉතින් view එක හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක try කරන්න සිංගප්පූර් යනවා නම්. සිංගප්පූර් ෆ්ලයි එකේ යද්දී ෆොටෝස් ඔන්තර අපිට ගන්න පුළුවන්.
ඉතින් මෙහෙම තමයි අපි සිංගප්පූර් ෆ්ලයි එක එන්ජොයි කරේ. අපි සිංගප්පූර් ෆ්ලයි එකේ ගිහිල්ලා ඊළඟට අපි හිතුවා ගාන්ස් බයි ද බේ පැත්තට ටිකක් ඇවිදගෙන යනවා කියලා. මොකද සිංගප්පූර් සිටි එකත් අපිට ලස්සනට බලා ගන්න පුළුවන් නයිට් ටයිම් එකේ. අපි ටිකට් ඒ විදි බුක් කරලා තිබුණේ. හැබැයි ගාන්ස් බයි ද බේ වලට එකම ප්‍රශ්නේ වුණේ ඒක ළඟ ලාස්ට් එන්ට්‍රි ටයිම් එක තියෙන්නේ 8 හරි 8:30 හරි. ඒක නිසා එතනින් පස්සේ අපිට ක්ලවුඩ් ෆොරෙස්ට්, ෆ්ලවර් ඩෝම්, සුපර් ට්‍රී ඔබ්සර්වේටරි මේ එකක්වත් බලන්න යන්න බෑ. හැබැයි අපිට එළියෙන් අවුට්ඩෝර් ගාන්ස් බයි ද බේ බලන්න පුළුවන්. ඒකත් හරිම ලස්සනයි. මොකද ලයිට්නින් එක අපිට ඈතට සුපර් ට්‍රීස් ටික පේනවා. ඒ වගේම ගාන්ස් බයි ද බේ කියන ඒරියා එකේම ලයිට්ස් දාලා තියෙන නිසා ඉතින් හරිම ලස්සනයි. අපි ටිකක් එතන ඇවිදලා ඒ ටික නයිට් ටයිම් එකට පේන විදිහ එළියෙන් බලලා ඊළඟට අපි ආපහු අපේ හොටෙල් එකට ආවා. මොකද අපිට අද දවසේ කියන්නේ එදා දවසේ අපි ප්ලෑන් කරපු ටික ඔක්කොම අපි කරගත්තා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් අරගෙන ඉන්නම් ඊළඟ දවසේ අපි මොනවද සිංගප්පූර් වල කවර් කරේ කියලා. ඉතින් අපේ සිංගප්පූර් ටුවර් එකේ ෆස්ට් ඩේ එක මෙහෙම තමයි අපි දෙන්න එන්ජොයි කරේ. සෙකන්ඩ් ඩේ එකේ අපි මොනවද කරේ කියලා මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. අපි ෆස්ට් වීඩියෝ එකත් බැලුවේ නැත්නම් ඒකත් අනිවාර්යෙන් බලන්න. Thanks for watching. Bye bye.